Welcome to my channel. කොහොමද ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නවා නේද? ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. මම Yellow Girl. හරි. අපි යෝගාසන ගැන කතා කරනවානේ. ඉතින් මං හිතුවා අද තවත් වැදගත් යෝගාසනය ගැන ඔයාලත් එක්ක කතා කරන්න ඕනේ කියලා. හරි. අපි අද කතා කරන්නේ සර්වාංගාසනය ගැන. යෝගාසන වලින් ඊටාම වැදගත් ආසනයක්. ඇත්තම වශයෙන්ම මේකේ තේරුම ශරීරයේ සියලුම කොටස් වමනාසයේ පිහිටවන. ඒ කියන්නේ ශරීරයේ සියලුම කොටස් සඳහා ව්‍යායාම එකවර ලැබෙන ආසනයක්. ඒක නිසා තමයි මේ ආසනය ගොඩක් වැදගත් කියන්නේ. සර්ව කියන්නේ සියලුම. අංග කියන්නේ කොටස්. සර්ව අංග සර්වාංග කියනවා. හරි. දැන් අපි බලමු කොහොමද මේ ආසනයේ ඉන්න කියලා. මුලින්ම උඩුබැලිය අතට බිම වැතිරෙන්න. අත්පාද සියල්ලම දිගු කරන්න. අත් දෙක ශරීරයේ දෙපසක් පාද දෙක එක සමානව තිබිය යුතුයි. පෙනහැලි පිරෙනතුරු සම්පූර්ණයෙන්ම ආශ්වාස කරන්න. ඉන්පසු ප්‍රාශ්වාස කරන ගමන් ඔබේ පාද සෙමින් ඉහළට ඔසවන්න. ඔබේ කඳ ප්‍රදේශය සම්පූර්ණයෙන්ම ඉහළට එසවෙන්න ඕනි. පාද හරි කෙලින් තබා ගන්න. ඔබේ අත් දෙක පිට දෙසට යොදා වැලමිට දෙක බිමට සිටිනසේ ශරීරය පාලනය කරගත හැකි ආධාරකයක් විදිහට තබා ගන්න. ඔබේ උරහිස් හා බෙල්ල පොළොව මත තිබිය යුතුයි. ඔබේ ශරීරය නොසෙල්වී තිබිය යුතුයි. සාමාන්‍ය පරිදි හුස්ම ගන්න. පාදවල ඇඟිලි දෙස බලා ගන්න ඕනි. නැමී තිබෙන හිසට කෙලින් පාද තිබිය යුතුයි. ආසනයෙන් මිදෙන විට ඔබේ කන සෙමින් පහත් කරලා ඉන්පසු පාද පොළොව වෙත ගෙන යා යුතුයි. කොඳු ඇටපැල ගැසීමෙන් තොරව තමයි කරන්න ඕනි. ඔබේ ශාරීරියේ සියලුම බර උසුලා තියෙන ඔබේ උරහිස්. ඉතින් ඔබේ සිත උගුරට සම්බන්ධ තයිරෝයිඩ් ග්‍රන්ථිය වෙත යොමු කරන්න ඕනි. දිනකට දෙවරක් මේ ආසනය උදේ හවස කරන්න ඕන. ගොඩක් හොඳයි. එහෙම කරන්න අනිවාර්යයෙන්ම. හරි බලමු මේ ආසනයෙන් අපිට ලබා ගන්න පුළුවන් මොන වගේ ප්‍රතිඵලද කියලා. තයිරෝයිඩ් ග්‍රන්ථිය ශක්තිමත් කරලා රුධිර සංසරණය ක්‍රමවත් කරනවා. ආශ්වාස ප්‍රාශ්වාස ක්‍රමය යම් හොඳට වෙනවා. ජීර්ණ ක්‍රියාවලිය මල පහ කිරීමේ ක්‍රියාවලිය ක්‍රමානුකූලව සකස් වෙනවා. ශරීරයේ ශක්තිමත් කරලා ප්‍රාණවත් වෙනවා. පිටකොන්දේ සෑම ස්ථානයකටම රුධිරය හොඳින් ගෙන ගිහින් එහි නම්‍යශීලීත්වය ඇති කරනවා. බුද්ධ මාර්ගය හා රහස් අවයවයන් වල රෝගාබාධ ඉවත් වෙනවා. වකුගඩු හා මුත්‍රාශ දෝෂ ඉවත් වෙනවා. යටිපතුල විලුඹ වැනි ස්ථානවල වේදනාව සමනය වෙනවා. ලේවලේ රක්තානුමද බව හා ලාදුර තත්ත්වයන් නැති කරනවා. නාසය හා කන ක්‍රියාශීලී කර රුධිරය පිරිසිදු කර බීජකෝෂවල දෝෂ නැති කර දමනවා. ඒ වගේම තමයි තව වැදගත් දෙයක් තියෙනවා. කුණ්ඩලිනී ශක්තිය පුබුදු වෙනවා. ආමාශික යුෂ බල ගන්නවා. හරි. දැන් අපි බලමු මේ ආසනය කොච්චර කාලයකින් අපි ඉන්න ඕනිද කියලා. මුලින්ම ආධුනික අයෙක් නම් විනාඩි 2ක් විතර ඉඳියර කමක් නැහැ. හැබැයි උපරිම ලෙස නම් ඔබ කාලේ ක්‍රමක්‍රමයෙන් වැඩි කර ගන්න ඕන. උපරිම පැය භාගයක්වත් මේ දේ කරන්න ඕනි. හරි. ඉතින් මම හිතනවා මේ යෝගාසනයත් ඔයාලට කරන්න හොඳයි කියලා අනිවාර්යෙන්ම කරන්න. ඉතින් ඉදිරියටත් මේ වගේ වැදගත් යෝගාසනයක් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන. අදට මම ගිහින් එන්නම්. එහෙනම් අමතක නොකර මාව subscribe කරන්න.